දම්සර දම්රාජ උත්තම ධාතු වන්දනාව. තිලොවට තිලකෝ සුගත තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ වූසේක. මහා කරුණාවේ උල්පත වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩියද ඔබ අප උන්වහන්සේගේ නිර්මල වූ පිවිතුරු ශ්‍රී සද්ධර්මය මෙන්ම විතරාගී සම්බුදු සසුන වගේම ශාරීරික පාරිභෝගික පූජනීය වස්තුන් වහන්සේලා උරුමය ලබන්නට වාසනාවන්ත වී ඇත. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකෙන උත්තම ශ්‍රී ධාතුන් වහන්සේලා ඒ අතර ප්‍රමුඛතම වස්තුන් ලෙස සලකන්නට පුළුවන්. ඔබ මේ සදහැ සිත් හද సంతානයේ කුණ නගාගෙන පැමිණ සිටින්නේ උත්තම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අක්නීල අග්බමරු නීල කේශ ධාතුන් වහන්සේලා වගේම නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා දැක බලා වැඳ පුදා ගන්නටයි. ඒ තරම් මහා සසර පිනක් ඔබට අපට පාදා දෙන්නේ කුරුණෑගල භූමිය ගෙපල්ලව දම්සර පාරමිතා පදනමයි. හෙලිකල අප හෙළදීප තිලොවග බුදු සමිගේ තිලොවග බුදු සමිගේ ශාසනික කටයුත්තක් ලෙස සලකා සෑම මාසකම උදාවන පුර 15ක බොහෝ දිනය සහ පසු දිනය නිමිති කරගෙන නිස්සරණ අධ්‍යාසයෙන් කරන දම්සර දම්රාජ උත්තම ධාතු වන්දනාමය ප්‍රදර්ශන පින්කමට ඔබට පැමිණීමට සිදුන්නේ සසර පුරුදු පුහුණු කළ පින් ඔබ සන්තකව ඇති නිසා වෙනි. පුරමු පින් දහසක් වෙනුවෙන් පින් සාර සිතක් ඔබගේ නෙත් දෙකට පෙනෙන මේ දර්ශනීය ධාතු මණ්ඩපයේ මහා කරුණාවෙන් සමවතින් බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටිනවා. උන්වහන්සේගේ සිරසෙහි වැඩ සිටි කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ විතරක්ද නෙවෙයි, සම්බුදු සසුන ප්‍රභාමත් කළ තථාගතයන්න් වහන්සේගේ නික්ලේශී ශ්‍රාවකයන්න් වහන්සේලා කීප නමක්ම වැඩ සිටිනවා. ඊතා ගෞරවයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සහ අත් දෙක නළලෙහි තබා වන්දනා කර ගනිමු. දැක බලා හදවත සනසා ගනිමු. උත්තම ධාතුන් වහන්සේලා සසර කතරින් ඈතර වන්නට මේ පින්බිමේ ගෞරවනීය විහාරාධිපති නා සමිඳුන්ගේ අනුශාසකත්වයෙන් සතර පේරුවේ දායක සැමගේ අපකැපවීමෙන් කෙරෙන දුර්ලභ මහා සත්පින්කමට සැම සිත් තුළ මෙත් සිතුවිලි පුබුදවාලන්නට ශ්‍රද්ධාදී ගුණ වර්ධනය කරන්නට විකසිත කරන්නට සසර ගමනට පිනක් එකතු කරගන්නට හේතු වාසනා වේවා. බුද්ධෝත්පාද කාලයකදී උපන් ඔබ මා ලැබූ දුර්ලභ මිනිසත්කමට දහමට සරිකොට හැඩගස්වා ගන්නට දහම් මඟ ඔස්සේ දිවිගෙවා නිවනේ පාරමිතාව කරා යන්නටත් මේ මොහොත පිහිටක් පිළිසරණක් කර ගනිමු. සසර වසනතුරු නිවන් දකින්නතුරු නිර්වාණ අවබෝධය පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා. ඔබ තුන් සිත පහදවාගත් බුදුමගින් දිවිය සංවර කරගත් ශ්‍රාවකෙක් උවැසියක් වන්නට අද හිතාගනු මැනවි.
මිත්‍යා දෘෂ්ටික සම්‍යක් දෘෂ්ටික මිනිසුන්ගේ නොහික්මුණු දෙවි මිනිස් තිරිසන් සැමගේ මිසදුටු ගති දුරුකොට ප්‍රඥාවේ මකරන්දයෙන් සම්‍යක් දෘෂ්ටික දිවියකට මාවත පෙන්වූයේ පින්වන්නේ ලොව ඇති එකම දහමයි. ඒ නව ලෝතුරා ශ්‍රී සද්ධර්මයයි. ඔබ නොදැනුවත්වම හෝ දුරදිග නොසිතා හෝ ඔබේ පපුවේ ඔබේ හදවතේ ඔබේ ක්‍රියාවන් වලදී දුර්වලකමක් අඩුපහඩුවක් තිබුණාද? මොහොතක් මේ මොහොතේ ඔබම ඔබේ පපුවට තට්ටු කර දැනගන්න. මම බුදුමග යන ඒ මග තේරුම්ගත් අයෙකුදැයි සිතා ගන්න. කමක් නැහැ. දැන් උදා වී තිබෙන්නේ ඒ හොඳම පින්බර මොහොතයි. ඒ දුර්වල ගති අද පටන් අතහැර මම සැබෑ ප්‍රඥා ශ්‍රාවකෙක් උපාසකෙක් වනවායයි සිතා ගන්න. දිවි හිමියෙන් දිවි ඇතිතුරා ක්‍රියාත්මක වන්න.